Hi guys, ඔයාට කොහොමද ඉතින්? අද මම මේ වීඩියෝ එකෙන් ගෙනාවේ AliExpress welcome deals එකේ ඕඩර් කරපු item unboxing වීඩියෝ එකක් එක්ක. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක බලාවි කියලා ඉවරනකම්ම. ඉතින් වැඩි කතා නැතුව unboxing වීඩියෝ එකට යමු. හරි, මේ තමයි පළවෙනි පැකේජ් එක. AliExpress එකෙන් ගෙන පළවෙනි පැකේජ් එක. ඉතින් මේක මම හිතන විට මයික් එකක් වගේ තමයි. අපි මේක අන්බොක්ස් කරගෙන බලමු. හරි, මම මේ ගෙන්නපු මයික් එකක් මේක ඔඩියෝ රෙකෝඩ් කරන්න පුළුවන්. මේක PC එකට තමයි මම ගත්තේ මේක. දැන් වොයිස් ඕවර් කරන්නෙත් මේ මයික් එකෙන්ම තමයි. මට පේනවා ඉතින් සවුන්ඩ් එක කොච්චර කොල්ලිද කියලා. ඉතින් ස්ටෑන්ඩ් එකක් ඇවිල්ලා දිනවා මයික් එක රඳවන්න. ඊට පස්සේ මයික් එක ඇවිල්ලා දිනවා. පිටිපස්සෙත් විස්තර වගේ ඇවිල්ලා තියෙනවා. අපි ඒක ගලවගෙන බලමු. හරි, ওই විදිහට තමයි අන්බොක්ස් කරගත්තට පස්සේ පේන්නේ. මේ ස්ටෑන්ඩ් එක නම් හොඳ ක්වොලිටියෙන් තියෙනවා. පොඩ්ඩක් බරත් එක්ක තියෙන්නේ. මයික් එක ගෙන ගත්තට පස්සේ මයික් එක ඉතාම සැහැල්ලුයි. ඒකේ වාසියක් තමයි වයර් එක මීටර් 2ක් වගේ මේ දිග තියෙනවා. ඉතින් වැඩේ පහසු කරගන්න පුළුවන් වයර් මේකෙන්. ඉතින් ඔන්න තමයි අපේ පළවෙනි පැකේජ් එකේ විස්තර ටික. හරි, අපි AliExpress එකෙන් ගෙනාවු දෙවෙනි item එක අන්පැක් කරගෙන බලමු. මට හිතෙන විදිහට මේක වොච් එකක්. මේකත් දැම්මේ රුපියල් 500කට වගේ දැම්මේ. හරි, අපි මේක අන්බොක්ස් කරමු. හරි, අන්බොක්ස් කරගත්තට පස්සේ මේ වගේ තමයි මේ වොච් එකේ බොක්ස් එක ඇවිල්ලා තියෙන්නේ. මට පේන ඇති බොක්ස් එක පොඩ්ඩක් තැලිලා තියෙන්නේ ඩෙලිවර් කරනකොට වෙන්නේ නැති. පිටිපස්සෙත් විස්තර ටිකක් තියෙනවා. ඊට පස්සේ ඔයාලට පේන ඇති අල්ට්‍රා කියලා දානවා 7 පටි තියෙනවා. ඉතින් අපි මේක ඇතුලේ තියෙන දේවල් බලමු. හරි, මේ විදිහට අපි ගමු. ඔයාලට පේන ඇති මේ ටික මික්ස් වෙලා තියෙන්නේ. ඒ ටික පොඩ්ඩක් පිළිවෙලට හදාගමු අපි. මේ පිළිවෙලට හදාගත්තට පස්සේ මේ විදිහට තමයි පේන තියෙන වොච් එකත් එක්ක පඩි හදයි. ඉස්සෙල්ලාට හම්බෙන මැනුවල් බුක් එක. එයාගේ වෙලාව ටයිම් සෙටින් ටික. ඊට පස්සේ ඒකේ බ්ලූටූත් කනෙක්ට් කරන ඒ ඇප් එකෙන්. ඊට පස්සේ අපිට හම්බෙලා තියෙනවා මේක charge කරගන්න කේබල් එක. ස්ට්‍රැප් 7ක් දීලා තියෙනවා මේගොල්ලෝ. ඊට පස්සේ වොච් එක ගැන කතා කරා. ඒගොල්ලෝ හරියට හොඳට පැකින් කරලා තියෙනවා. ඩැමේජ් වෙලා තිබෙන්නේ නැහැ වොච් එකට. අපි වොච් එක ඔන් කරගෙන බලමු. මට පේන ඇති Pro කියලා මේකකුත් එක්ක එනවා. ඔයාලට මේ විදිහට තමයි ඒක ඔන් වුණාට පස්සේ ඉන්ටර්ෆේස් එක පේන්නේ. මේකේ ඩිස්ප්ලේ නම් ටච් ඩිස්ප්ලේ එකක් නම් වැඩ අවුලක් නැහැ. ඒ විදිහට තමයි මේකේ වැඩ කෑලි ටික. ඉතින් මං රේට් එකක් වශයෙන් දෙනවා 50ක් වගේ. ඉතින් මේක අවුලක් නැහැ ගෙවන ගන්නට. ඉතින් මම මේ ගත්තේ රුපියල් 500 ගානකට වගේ. ඉතින් මට අවුලක් නැහැ මේක. ඉතින් හොඳ පර්ෆෝමන්ස් තියෙනවා.
ඉතින් අද ගෙනාපු වීඩියෝ හොඳයි කියලා හිතනවා. ඔයාලා ඉතින් subscribe button එකට දීලා like එකකුත් දාලා comment එකකුත් දාගෙන යන්න. Thank you.